හෙලෝ කොහොමද ඔයාලට හැමෝම හොඳින් නැති කියලා හිතනවා. වැකේෂන් එකේ අපේ මල්ලිත් ගෙදර ඇවිත් තිබ්බ නිසා අපි හිතුවා එයාගේ යාළුවෙක්ගේ ගෙදර යන්න ඕනි කියලා. මේ ඉතින් දවල් 12ට විතර අපි එහෙ යන ගමන් තමයි ඉන්නේ. වීඩියෝ එකේ තියෙන යාළුවගේ ගෙදර ගියපු එක ගැන නම් නෙමෙයි. ගොඩක් අය ගිහින් තියෙන යන්න ආසාවෙන් ඉන්න ලස්සන තැනක් බලන්න අපිටත් යන්න පුළුවන් වුණා. ඉතින් ඒකේ පුංචි වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. අපි හිටියදී දවල් එකමාර විතර වුණා. ඉතින් අපිට ගොඩාක් තැන්වල විදින්න වෙලාවක් තිබුණේ නෑ. අපි ඉක්මනටම දවල්ට කෑම කාලා එහෙමම යන්න පිටත් වුණා. මේ මං කිව්ව තැන බලන්න. මේ විදියට වාන් දාන ගමන් තමයි තිබ්බේ. අහම්බෙන් වගේ අපිට ඒකත් බලා ගන්න පුළුවන් වුණා. දැන් මෙහෙම වතුර වාන් දැම්මට පායන කාලෙදි මේ ජලාශය ගොඩාක් හිඳෙනවා කියලා තමයි කියන්නේ. ඒ කාලෙට මේ උඩවලව රක්ෂිතේ ඉන්න සත්තුන්ට බොන්න වතුරවත් නැතිලු. සමහර කාලවලට බවුසර් වලින් වතුර ගෙනහිල්ලා තමයිලු කැලේ සත්තුන්ට වතුර බොන්න දෙන්නේ. අපි මේ ගියේ අප්‍රේල් මාසෙන්. ඉතින් මේ මාසේ මේ ටිකට හොඳට වැස්ස ලැබිලා තිබුණා. ඒ නිසා ජලාශය පිරෙන්න වතුර තිබ්බා. එතන ඉඳලා ටිකක් ඉස්සරහට ආවට පස්සේ මෙන්න මේ ටික හම්බ වෙන්නේ. පාරේ ඉඳලම අපිට බලන්න පුළුවන් වතුර බොන්න ඊළඟට තනකොළ එහෙම කන්න ඌරු එහෙම ඇවිත් තිබ්බා. අපි එක ගියපු අය නම් කිව්වේ සමහර අය ඇවිල්ලා මේ සත්තු මරලා
හොඳම වැඩේ කියන්නේ මෙතන ඉඳපු බඩු පැටියෙක් මේ වැට අස්සෙන් ගිහිල්ලා මෙතන ඈත ඉඳපු මෝරංචුවක් පස්සේ එලවන්න පටන් ගත්තා. මේ තියෙන්නේ ඒක. එතන පහු කරගෙන තව ටිකක් ඉස්සරහට එනකොට තමයි මේ ටික පේන්නේ. ඉතින් මේගොල්ලෝ හවසට එහෙම එනවා කියලා තමයි කියන්නේ ටිකක් පාර පැත්තට. මේ පාරෙන් යන කෙනෙක්ට නම් මේ දේවල් හැමදාම දැකලා තියෙන්නේ. අපි මේ තව ටිකක් ඉස්සරහට යන්නේ මීට වඩා අඩුවෙන් කියලා. මේ ඉන්න කිව්වා වගේම පාරට ඇවිල්ලා හවස වෙනකොට මිනිස්සුන්ව දැකලා හොඳට කොහොමහරි මෙයාලගේ එක්ක අලියෙක්ව දැක්කම නම් හිතුනේ ඒගොල්ලන්ට කෑම ගොඩාක් ඉඳ ඇති කියලා. එයාගේ මේ නල්ලගේ පැත්තේ ගොඩාක් ලොකු වලවල් දෙකක් පේන තියෙනවා. මේ බලන්න පොදේකුත් කියපු නිසාද මන්ද මේ වෙලාවේ මේ ටික මාරුම ලස්සනයි. අපි ඉතින් ඒකත් බලාගෙන මේ ආපහු එන ගමන් ලොකු දොරක් ගොඩාක් ඈතට බලාගෙන යන්න පුළුවන් මේ පාර දිගේ යනකොට. මේ ගමනත් කලින් ප්ලෑන් කරන්නේ නැතුව හදිසියට ගියපු ගමනක්. හැබැයි ලස්සනට ගෙවුණු දවසක්.